කන්ද උඩින් කඳ පායන ලීලා මන්ද කොහො හඬල නොහැංගීලා කන්ද උඩින් දීදි කොහොමද සප්නා සර් මම මගේ අතින්ම හදපු රසයෙන් රස කේක් එකක් ඔයාලට ගෙනාවා ආනීෂා මරුනේ මේ ඒ ඉතින් ඔච්චර මහන්සි උනේ ඈ කඩේකින් අරන් එන්න තිබ්බනේ මොකද සර් මේක කඩේකින් ගත්තාම විශේෂත්වයක් නෑනේ දැන් මේක මේ විශේෂ කේක් එකක්ද මොකද මේක විශේෂ කේක් එකක් වෙන්නේ විශේෂ කේක් එකක් වෙන්නේ මම ගොඩාක් මහන්සියෙන් මේක හැදුවේ මේකට පිටි බිත්තර චොක්ලට් වැනිලා වගේම තව විශේෂ දෙයක් දාලා තියෙනවා මට ඉදිද නෑ විශේෂ කජු දාලාද අයියෝ නෑනේ එහෙනම් මොකද දාපු විශේෂ දේ ඈ මගේ ආදරේ මම ගොඩාක් කරන් මේකට දැම්මා ආදරේ ඔකට දැම්මා කොහොමද ආදරේ ඔකට දාන්නේ ඈ මම යාට කිව්වනේ මම ගොඩාක් මහන්සි වුණා කියලා රෙද්දක් අරගෙන ඔළුවේ ඔතා ගත්තා ඊට පස්සේ තව රෙද්දක් අරන් කට වහගත්තා ඊළඟට ගොඩාක් කැප වුණා මේ වෙනුවෙන් බිත්තර ටික කඩලා මෙහෙම ගත්තා හැන්ද මෙහෙම ගත්තා මෙහෙම නයි I love you කී බිත්තර ගැහුවා අද මේ I love you කියලා තමයි බිත්තර ගැහුවේ බිත්තර දැම්මේ කොහොමද දන්නේ නේද කිකිරිද ඔව් එහෙම තමයි දාන්නේ දැන් මේ ඔය විශේෂයෙන් හදපු කේක් එක දැන් මමත් එතකොට මේ සුදු රෙද්දක් පොළවේ දාගෙන සුදු රෙද්දක් කටට බැඳගෙනද කන්න ඕනේ කොහොමද අනේ කට වහගෙන කේක් කන්නේ නේ මට අමතක වුණා කොම් කොලෙස්ටරෝල් දියවැඩියාව ප්‍රෙෂර් සෙහෙර වැඩි අනිත් එක මේ මනුස්සයා කලපතා වගේ ඉන්නේ ඈ මොනවා වෙයිද දන්නේ Oh my god අන්න දැක්කද ෂර්ට් එළුවා කිව්වා මට කවුද කියන්නේ එළුවා කිව්වේ ගොඩ කිව්වනේ මේ මම කිව්වා oh my god කියලා සර් ඔයාට මෙයා තලපතා කිව්වා නවත්තන්න දැන් කවුද නලපතා කිව්වේ මෙයා කිව්වේ මෙන්න මෙයා කොටගෙන ඉඳගෙන ඇවිල්ලා මෙතන සත්නා පොඩ්ඩක් අහගන්නකෝ දැන් ඔයා දන්නවද මෙයා මේ විශේෂයෙන්ම මට හදපු කේක් එකක් මේකට මුඛ වාඩම් දාගෙන ඔළුවට උඩින් පාවඩ දාලා කවුද කිව්වේ මේ ගෑනිද කිව්වේ පාවඩ කොහොම හරි පේවිලා හදලා තියෙනවා අනේ සර් මෙයයි මාගෙන පේවිලා නෙමෙයි මේක හොඳ පාවෙලා අනේ කට ගහගෙන ඉඳපන් මේ කරු පල්ලෙහා බේකර්ස් එකෙන් අරන් තියෙන මොන ජරාවද මේ third class කෑලි කියන කවුද මට තරහා ගන්න දැන් ඔය දෙන්නම මේ කේක් එක කොතනින් කියලා කරුණා කරලා කටේ ඇඟිලි තියාගෙනකෝ නිශ්ශබ්ද වෙලා එළියට යන්න මට ලොක්කට කෝල් එකක් ගන්න තියෙනවා කරුණා කරලා යන්න